කියනවනේ මට අකුරු මදි අම්මගේ ආදරය කියන්න කියලා. ඉතින් අපි රසවත් වූ ගීතයකින් ඒ අම්මාගේ ආදරය ගැන අහමු. මං ආරාධනා කරනවා මා හිතවත් ඔබ දන්නා අප කීර්ති උඩවන මහත්මයාට මේ සියලු දෙනාගේම දෙසවන් පිනවන ලෙස අමිල නිමල මధుර සැප ඉපා උදය සවස වැළඳ වඳිමි අම්මේ ඔබේ දෙපා මිලොව තිබෙන අමිල නිමල මధుර සැප ඉපා උදය සවස වැළඳ වඳිමි අම්මේ ඔබේ දෙපා මා ඉපදුනුදා උළුඳුල් සෙනෙහස ඉදුවේ පැහැගැනු නලු රතු රුධිරය සතු වරුණේ සුවදේ මව තුරුලේ චන්දන තුරු අරණේ සරණාතුරු සසරේ මට ඔබමය සරණේ මිලුව තිබෙන ආමිල නිමල මధుර සැප දීපා උදය සවස වැළඳ වඳිමි අම්මේ ඔබේ දෙපා හඳුනනු පිණිස නැත යෙදුම් නොමියන උණයට කරමිද කෙලෙස මා පිදුම් අද බැති මල් පුදමි වැඳ දෝතදී මුදුන් අම්මේ ඔබමයි මා සසරේදී දුතු බුදුන් මිලොව තිබෙන ආමිල නිමල මధుර සැප දීපා උදය සවස වැළඳ වඳිමි අම්මේ ඔබේ දෙපා මිලොව තිබෙන ආමිල නිමල මధుර සැප දීපා උදය සවස වැළඳ වඳිමි අම්මේ ඔබේ දෙපා විදියට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා මේ උපේක්ඛා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමයේ සමග බැඳිලා සිද්ධමුල්ල මෙත්සේනා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමයේ එහි සමාජිකවන් පිරිසක් අපි ආදරයෙන් අත්පොළ සන්නාදයකින් ඇරයුම් කරමු ඒ පිරිසට mage sudu none ali gade me mata kodi none mage sudu none ali gade me mata kodi asega madi kaduna e kai mama pama une අන්න ඔබේ පරණ පොත මම ඒ කියව ඇත අන්න ඔබේ පරණ පොත
නැහැ කිසි වැරැද්ද කාටට විගෙනාවා දැන් මම පොඩි පුතා නිදිද නැති බඩු සිනේ පපා අපරවටන්න එපා නැති බඩු සිනේ පපා අපරවටන්න එපා ගත ගොන්නක් දීගෙන පින්පසු මෙහි එන්න එපා ඇත්තම ඔයාට කියන්නම් එයා පිළිගන්නවා නම් තොරෙක් නට ගැහුවා පොඩි අඩියක් ගැහුවා ඕකත් වරදක් තොරෙක් නට ගැහුවා රෑම් දෙක තුනක් දැම්මා ඕකත් වරදක් මොකටද ඉතින් මගේ කත ලැජ්ජා නැත්නම් සැක බස්සක නතරුනේ මිතුරාන්ට කැපුවේ සැබෑරුමක් නරක්ද බස්සක නතරුනේ මිතුරාන්ට කැපුවේ සැබෑරුමක් නරක්ද අරමක් ලේසිය දුන්නා මොනමගේ කරටම ගින්නා ඕ මම අඩි ගැහුවා රක්කුයි ආවා නෝන දැන් කියන්නේ මොකද ඕ මම අඩි ගැහුවා රක්කුයි ආවා නෝන දැන් කියන්නේ මොකද අනේ ඔයාගේ ඔයාලට මයි වාසිය ළමයි බලන්න ඕනේ පිටිසෝ දන්න ඕනේ තනියම අපිට කරදර ළමයි බලන්න ඕනේ පිටිසෝ දන්න ඕනේ තනියම අපිට කරදර අවයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔහෙලට උරුමයි එය දැනගත්තොත් කදිමයි අනේ ඔහෙලට උරුමයි එය දැනගත්තොත් කදිමයි ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ ඔයලා විමා උනේ ඔහොම කියන්න දන්නේ ඔයා අසාද නැති ඔහොම කියන්න දන්නේ ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ අනේ කිරිපිටි හොයලා ඕලින් වල දුක මිදලා ඔක්කට වැනලා තමයි අන්නේ දීවිලා අපේ ප්‍රසන්න වැදලා තමයි එන්නේ දේවිලා කිරිපිටි හොයලා ඕලින් වල දුක මිදලා ඕනේ නේද ඉතින් පාතු වෙනවද ඒ කරුණියන්නේ අනේ කරුණියන්නේ ඔයා ගච්චුලියක් නේද ඕනේ නේද ඉතින් පාතු වෙනවද කරු මෙට ඔය කට කමුසෙට ලැබුණට ඇත කට අතරට ඉරණට හිතේ මට එකුතේවා කියනාදේ අහගන්න බඳුලක් නැති තැන සිනහව ඇද්ද බලන්න වෙන්න කන්න දෙක සමබර ඇති නම් කොන්න විවාහ ජීවිතය සරුයි අද දැනගන්න විවාහ ජීවිතය සරුයි අද දැනගන්න වෙන්න කන්න දෙක සමබර ඇති නම් කොන්න එහෙනම් සිද්ධ මුල්ලටත් අපි හොඳ අත්පොර සන්නාදයක් දෙමුද අපේ අල්ලපු ගමට? ඔව් බොහොම අමාරුවෙන් වැඩේ බේරුණා තාත්තා හිටින්දානේ. අපි මේ අයගේ රංගනයේ බලලා එමුනේ. එහෙම හොඳයිනේ. එහෙම හොඳයි. අපි අපි පස්සේ බලලා කතා එමු. කරමු. හරි. හොඳයි. ආරාධනා කරනවා ඒ රංගන ශිල්පීන්ට.
අඩුපාඩු මගේ මොකද අඩුපාඩු මගේ සුදු කෙල්ලේ මම ඕන වැඩක් කර දෙන්නම් මම ඕන වැඩක් කර දෙන්නම් අලි ඇත්තු උනත් පෙරලන්න ඔබට ආඩම්බරනේ ඔබට ආඩම්බරනේ කල්මනිකේ මට බැරිය මිරිස් සමරන්ත මට බැරිය මිරිස් සමරන්ත උදව් වෙනවා ගන්නේ උදව් වෙනවා ගන්නේ කඩලා ගාලා දෙන්නම් පොල් කඩලා ගාලා දෙන්නම් පොල් කඩලා ගාලා දෙන්නම් පොල් සෝදා වේලා දෙන්න මොකද ආදර දපනේ මොකද ආදර දපනේ දැන් හරිනේ තව හිතලා බලන්නට ඕනේ තව හිතලා බලන්නට ඕනේ එහෙම වැඩ එහෙම වුනේ එහෙම වැඩ එහෙම වුනේ හරිනේ ඕලු නෙළුම් නෙරිය රංගාලා අද දින ගායනා කරන්නේ අපේම ගමේ අපේම සොහිරෙක් රෝහණ මා මිත්‍ර රෝහණ සොයුරා. ඔව් රෝහණ පෙරේරා මහත්මයා අද ඔබ දෙසවන් තුලට කැඳවමින් ඒ ගීතයට මා සමු ගන්නවා හැබැයි හඬනවලා නගාලා ඕලු නෙළුම් නෙරිය රංගාලා කිකිනි හඬනවලා නගාලා මඟුල් කොටිල්ලේ මල් ඇතිරිල්ලේ මගේ කුඩා ඔරුව බල්ගා නැලවිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ කුරුළු පන්ති නාද දී නගේ කිරල කිරල කූඩු වේලගේ කුරුළු පන්ති නාද දී නගේ නැඹුරු වී බලා කුඩා සුදුවලා ඔබේ රුවට වශී වෙලානේ යමු නැලවිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ අපර ගොයා උගේ සුරතලේ සොයා ඇති නගාදිය සුලේ අපර ගොයා උගේ සුරතලේ නගා ඇති සොයා සිය සුලේ කොකුන් කිරි වගේ නැගේ වෙල දිගේ ඔබත් කොකුන් රැලක හැඩයිනේ
නැලවිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ නිදිය රංගාලා කිකිනි හඬන වලා නගාලා ඕලු නෙරුම් නිදිය රංගාලා කිකිනි හඬන වලා නගාලා ගඟුල් තොටිල්ලේ මල්ල දිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල්ගා යමු නැලවිල්ලේ 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 ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ ඇති ඇති යන්න නගේ රිදි තොටිල්ලේ බොහොම ස්තුතියි. ඔයගොල්ලන්ට පුදුම හිතෙයි. ඇත්තරම් මල් මද බිසව. නීල වරල පිට මැදට දාලා යන ගමන නම් ආල වඩනවම තමයි. පුදුම ලස්සනක්. එහෙනම් අපි ආරාධනා කරමු අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ සහෝදර සහෝදරියන්ට රන් පොකුණෙන් දියනාගෙන එන්නේ ගීතය මෙතන අප වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා. කුණෙන් දියනාගෙන එන්නේ මල් මද බිසවුනේ කුහෙදෝ යන්නේ වරල් පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ දියනාගෙන එන්නේ රන් පොකුණෙන් දියනාගෙන එන්නේ හොඳයි. මම ඊළඟට ඔබට ආරාධනා කරන්නේ ඒ වගේම අපේ අම්මා කෙනෙක්. අපේ අම්මා වගේමයි. එයා මවක් විසින් මවක් ගැන කියන ගීතයක්. කරුණා ගුණේ සාරය තුලින් නිම කළ පිළිරුව තමයි අම්මා. අම්මගේ ගුණ ගායනය කරන්නට අපිට වචන නැහැ. නමුත් අපේ මේ චන්ද්‍රා ලොකු විතාන මහත්මිය අම්මගේ ගුණ ගායනා කරන්න උත්සාහ කරනවා. අපි ඉතාමත් ආදරෙන් වේගවත් අත්පොලන් සන්නාදයකින්
අපේ ඉන්න වැඩිහිටි අම්මට ආරාධනා කරමු. අපි මේකට සංගීතය සපයන්නේ නැහැ. අම්මට ඒ ගීතය ගායනා කරන්න කියලා. සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා ආදරයේ බලමහිමේ රතුලේ සුදු වූවා මෑණියගේ සිනහසිනේ රට ජාතිය හැදුවා නිල්මිනිරන් කැට මේවා ඕනෑද ඕනෑ ළඟ අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා පාවෙන සුළඟේ සිසිලස මවමින් පාවෙන සුළඟේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා නිල්මිනිරන් කැට මේවා ඕනෑද ඕනෑ ළඟ අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා නිවසේ දෙවියන් අම්මා ඉවත් කරන රන්මුතු දුව චිත්‍රපටයේ 1962 අගෝස්තු මාසේ 10 වෙනි දින පළමු වර්ණ චිත්‍රපටය. මේක හරිම ලස්සන චිත්‍රපටියක්. මේක තිර රචනය කළේ K.A.W. පෙරේරා. ඒ වගේම අධ්‍යක්ෂණය කළේ මයික් ජේ විල්සන් මහත්තයා. මේ සින්දුව අපි හැමෝම දන්න සින්දුවක්. මේක ගායනය කරන්නේ නාරද දිසාසේකරයන්. පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා. අපි ඒක දැන් සියලුම දෙනා එකතු වෙලා රස විඳිමු. පිපි 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 රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් වරෙන් සුළං පොදක් අපේ ඇඟේ ගෑවිලා කාගෙත් පින්බල දීලා කාටත් දෙයියෝ දීලා පුංචි පහේ ඉල්ලමකුත් පැරිලා පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් සුළං පොදක් අපේ ඇඟේ ගෑවිලා කාගෙත් පින්බල දීලා කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පැරිලා අසව් අසව් කොයි කාටත් රසපනි විඩයක් කියා අසව් අසව් කොයි කාටත් රසපනි විඩයක් කියා රැන ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා රැන ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා මල් මල් ගමනක් ගියා මල් මල් ගමනක් ගියා පිපි 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 රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් 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 සුළං පොඩක් අපේ ඇඟේ ගෑවිලා දෙන දෙවියෝ ගෙට ගෙනවින් දෙනවා අපට දවසක හඳ පායනවා එදා අපි මල් පැණියෙන් නානවා අපේ ගමේ මල් පිපිලා මී මැස්සන්ෙක් වෙලා අපේ ගමේ මල් පිපිලා මී මැස්සන්ෙක් වෙලා වරක ගහේ මී බැඳලා පැණිවරකා මෝරලා වරක ගහේ මී බැඳලා පැණිවරකා මෝරලා පැණිවරකා මෝරලා පැණිවරකා මෝරලා පිපි 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 රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් 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 සුළං පොදක් අපේ ඇඟේ ගෑවිලා කාගෙත් පින්පල දීලා කාටත් දෙයියෝ දීලා පුංචි පහේ ඉල්ලමකුත් පැරිලා කොහේ ගියත් බලාකුලක් නිල්ලහසේ පාවෙලා කොහේ ගියත් බලාකුලක් නිල්ලහසේ පාවෙලා හිමින් ලැබුම් ගනී කඳු මුදුනක දැවටිලා හිමින් ලැබුම් ගනී කඳු මුදුනක දැවටිලා කඳු මුදුනක දැවටිලා කඳු මුදුනක දැවටිලා පිපි 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 රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් වරෙන් සුළං පොදක් අපේ ඇඟේ ගෑවිලා දෙන දෙවියෝ ගෙට ගෙනවින් දෙනවා අපට දවසක හඳ පායනවා එදා අපිත් මල් පැණියෙන් නානවා මත්තෙකොඩ බටහිර දම්සර ජේෂ්ඨ පුරවැසි සංවිධානයට අපිව සිනහස් අයුරේ ඉල්වන්න කියලා. වේගවත් අත්වරසන් නාදයකින් අපි අවසාන අංගයට යමු. මත්තෙකොඩ බටහිර දම්සර ජේෂ්ඨ පුරවැසි සංවිධානය. ශ්‍රීන් විරාජමානෝ සෙංකඩගල රාජධානියේ චූඩා මාණික්‍ය වූ සූර වීර දීර නෝපේත ගුණතා වූ රාජාධිරාජ සිංහ මහා රාජෝත්තමයාණන් වහන්සේ අග්‍ර මහේශිකාවුන් වහන්සේ සමග රංග ශාලාවට සපත්වන වගයි. මොකක්ද ඒවා?
ඔතනින් පේනවද?
වාසුදේව නම් බොහොම හොඳින් ඉන්න මායියත් එක්ක. ඉතින් මායියා කොහොමද? මායියා සුපිරියටම ඉන්නවා. එහෙනම් අන්දරේ මායියාගේ ඉස්සන්නේ මායිගාවට බලන්න. ඒක නම් කරන්න බෑ. ඒ මොකේ අන්දරේ? ඒක කීන වෙලන්නේ. සුගලා බලන්න මොකද මේ කඩි ක්ලබ් හැදලා වගේ දඟලන්නේ? ඇයි නිලමෙතුමා? උනේ නැගිටින්න. මොකද? ඈ දේවින්නාන්ස අපේ ගෙදර උන්දාගේ කන් දෙකම ඇහෙන්නේ නෑනේ. අප්පෝයි දේවි. ඉතින් මාලිගාවට එක්කනාම කොහොමද කතා කරන්නේ? උන්දම ඒක මං කරන්නම්කෝ. අන්දරේ එක්කන් එන්නකො මායියව බලන්න මාලිගාවට. ගෝවන්තේ කියනවා නම් මම එක්කගෙන එන්නම් හෙට. එක්කන් එමුකෝ එක්කන් මට යන්න අවසරයි. අවසරයි.
මොකද්ද මේ ගෝරනාඩුව? නවත්තන. මොකද්ද මේ ගෝරනාඩුව? අනේ මාලිකාවේ උණුත් කරලා හැලෙනවා. මේ තරමට මොකද්ද මේ මෙතන තියෙන ප්‍රශ්නේ? අනේ රජතුමනි අන්දරේගේ වාහියාගේ කන්නේ පෙරෙන්නේ නැහැ කියලා මේ අන්දරේ කිව්වනේ මට. මේ මගේ දේවින් වංශ මගේ කන් දෙක හොඳට ඇහෙනවා. අම්මෝ මේකව දිව්‍ය කන්නේ බෑනේ මේ කරපු වැරද්දට. අන්දරේ මට කිව්වේ දේවින් වංශේගේ කන් දෙක ඇහෙන්නේ හයියෙන් කතා කරන්න කියලා. ඔව් මං ඒකනේ රජතුමනි. බලන්න අනේ රජතුමනි මම දන්නවා අපේ ඉස්සුන්නාන්සේ හැමදාම මේ අන්දරේගේ යටවලට අහු වෙනවා. මගේ වැඩෙත් මගේ කාලෙත් කාලා දැම්මා. මම යනවා. කොහොමයි අන්දරේ සුගලා කොහොමයි අන්දරේ බලන්න. වෙනතෙක් මානක නෑ නේද? දෙවියන් වහන්සේ අන්දරේ මගුල් වෙන කුමාරත් එක්ක කතාව. ඕ මොන අටමගුලක් කරනවද දන්නේ නෑ ඒ ගිහිල්ලා අන්දරේ. බලන්න සුගලා බලන්න මුලින් බලන්න. රන් පොකුණට දැන් ආමි රන් සලු පිළිගෙන ආමි රන් කලයින්දිය නාමි රාජකුමාරි මං ඔහෝ කට කැඩි කලයයි ගෙනෙන්නේ වැරහැලි රෙද්දයි අඳින්නේ උයි බද උදයම දුවන්නේ රොඩි කෙල්ල වාගේ කටුවක් සොයන්නේ මම විහිළු කෙරුවොත් තාත්තට මා කියන්න මම බය වෙයි කිව්වොත් පිටර කටුවක් සොයන්නේ මම මාගේ පසු ප්‍රස්සේ අවතාරේ වගහිල්ලේ කිව්වොත් පිය රජුගෙන් රස පාරයි ලැබෙන්නේ අර කට කැඩි කලයයි ගෙනෙන්නේ වැරහැලි රෙද්දයි අඳින්නේ ඔයි බද උදේම දුවන්නේ රොඩි කෙල්ල වාගේ රන් පොකුණට දැන් ආමි රන් සලු පිළිගෙන ආමි රන් කලයින්දිය නාමි රාජකුමාරි මං රජුනි පොළව පැලෙන බොරුවකි ඔය කිව්වේ තාත්තේ කිව්වා රොඩි කෙල්ලවා කිලුමං අනේ නෑ රජුනි පොළව පැලෙන බොරුවකි ඔය කිව්වේ අල්ල ඒකට දෙදලා දැරහැලි රෙදි පිළියදලා කිව්වේ අන්තරේමයි රොඩි ලඳක් වාගේ මා කියලා රජකුමරියගෙන් මා ඇහැව්වේ රන් පොකුණට දෝ යන්නේ රන් පොත ලදගෙන එන්නේ මල් මග බිසවක්සේ ලල්ලලලලලලලා 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 ලල්ලලලලලලා
අපි විශේෂ ස්තුතියක් කරන්න ඕන අපේ මත්තේගොඩ බටහිර දම්සර ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියට. ඔවුන් නොහිටින්න අද මේ වැඩසටහන මෙච්චර ලස්සනට වෙන්නේ. මේකේ සම්පූර්ණ නැටුම් සහ සියලුම ඇඳුම් පැළඳුම් අපිට ලබා දීලා මේ සඳහා ඉතාමත් කැපවෙච්ච අපේ උපතිස්සද සිල්වා මෙතුමා එතුමාට වේගවත් අත්ප්‍රසන්නාදයක් දෙන්න එතුමාගෙන් අපිට ලොකු උදව්වක් ලැබුණා. ඒ වගේම මත්තේගොඩ දම්සර ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය මගින් මම ඉතා ආදරෙන් ආරාධනා කරනවා අපේ ගරු සභාපතිතුමා රත්නපාල අයියට වේදිකාව මතට පැමිණෙන්න කියලා විනාඩියකට ඔබතුමාට තමත් ආදරෙන් අපි ආරාධනා කරනවා. මත්තේගොඩ දම්සර වැඩිහිටි ජ්‍යෙෂ්ඨ වැඩිහිටි සමිතියෙන් අපේ සභාපතිතුමාට කරන උපහාරයයි මේ. මං හිතුවා අපේ රත්නපාල මහත්මයා ලස්සන නැටුමක් නටයි කියලා. බොහොම ස්තුතියි. අපි රත්නපාල මහත්මයාව නටවමු දැන් නේ. ඇත්තටම සිනහ වෙලා සතුටින් ඉන්න ඔබට හැමට විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමෝටම කියනවා විනෝද වෙන්න කියලා. ඒ වගේම මේ ඉන්න ටිකේ හැමදා සතුටින් විනෝදයෙන් ඉන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් අපි විනෝද වෙමු හැමෝම එකතු වෙලා. දවසම වැඩ කරලා
හම්බ වුණා ඒ සතුට තියාගන්න බෑ අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ ඉන්න ටිකේ මේ ඉන්න ටිකේ හොඳ දෙන්නිලා අපි හිත මැරෙයිද කියලා දන්නේ ඔය ඉරිසියාවත් දර කොල්ලා යන ගාත මේ වරදන යන්නේ ජීවනවේ